ඉතින් ඔයාලට කලින් එපිසෝඩ් එකේ මතක ඇති යාවචෙන් යන්ට කසයෙන් පහර දෙනවා. ඉතින් යන්ට කස පහරවල් වදිද්දී වටේම තියෙන දොව් ශක්තිය යන්ගේ ශරීරයට ඇදිලා එන්න පටන් ගන්නවා. යාවචෙන් එක දිගටම යන්ට කසයෙන් පහර දෙන වැඩේ කරගෙන ගියා. ඉතින් අද කතාව පටන් ගනිද්දිම ජියාලේ පවුලේ ප්‍රධාන ශාලාව බලා ගන්න පුළුවන්. මේ වෙලාවේ ආවෝ ක්ලෑන් එකේ ආවෝ බාපා කියනවා මිස්ටර් ලිව්ට ගොඩක් ස්තුතියි. දැන් නගරයේ තියෙන ෂෝ පවුලේ මාකට් එක භූත නගරයක් වගේ. ටික දවසකින් කිසිම කෙනෙක් ඒ කඩවල් වලට ගිහිල්ලා නැහැ. ඒ මම වුණා නම් දැනටමත් මම කඩවල් ටික වහලා දාලා. ඉතින් මේ කතාවට හිනාවන ජියා පවුලේ නායකයා වුණ ජියාලේ බී කියනවා ලූසි ඔයා තව ටිකක් මහන්සි වෙලා වැඩ කරලා අපිට තව පිල්ස් රිපයින් කරලා දෙන්න ඕනේ. ෂෝ පවුලේ අයට ඉහළට එන්න අවස්ථාවක් දෙන්න එපා. මේ කතාවට ඇල්කමිස් කෙනෙක් වුණ ලිව්ෂි උත්තර දෙනවා ඔයාලා මට බෙහෙත් අම්ද්‍රව්‍ය එක දිගටම ලබා දෙනවා නම් පිල්ස් හදලා දෙන එක මට කිසිම ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ඒ වෙනුවෙන් මට ලාභයෙන් 150ක් ඕන. මේ කතාවට ටිකක් කලබල වුණ ආවෝ බාපා කියනවා අපි තුන්දෙනාම එකට එකතු වෙලානේ වැඩ කරන්නේ. ඔයාට 150ක් දුන්නොත් අපේ අනිත් පවුල් දෙකට ඒකින් අවාසියක් වෙන්නේ නැද්ද? ඉතින් මේ කතාවට ලිව්ෂි කියනවා ඔයාලා අමතක කරන්න එපා. ඔයාලා අද වගේ තැනක ඉන්නේ මන් නිසා. ඔයාලා මං අය කරන ගාන වැඩි කියලා හිතනවා නම් මං ගිහිල්ලා ෂෝ පවුලට පිල්ස් හදලා දෙන්නම්. ඉතින් මේ කතාවට hina වුණ ජියාලේබී කියනවා ඔයා තරහ ගන්න එපා. මිල තීරණය කරන එක ඔයාටම බාරයි කියලා. ඉතින් මේ කතාවට ටිකක් හයින් hina වුණ ලිව්සි ළඟ හිටපු ගෑනු කෙනාගේ අතෙන් අල්ලගෙන එහාට ඇවිදන් යන ගමන් කියනවා කෙල්ල මාත් එක්කන් එන්න. අපි දෙන්න ගිහිල්ලා බෙහෙත් හදන්න පුරුදු වෙමු. මෙහෙම කියලා ලිව්සි අර කෙල්ලත් එක්ක මෙතනින් පිට වෙලා ගියා. ලිව්සි පිට වෙලා ගියාට පස්සේ ආවෝ බාපා ජියාලේබීගෙන් අහනවා මෙහෙම වෙන්නේ කොහොමද? අපි කොහොමද යාට සම්පූර්ණ වාසිය ලබා ගන්න ඉඩ තියන්නේ කියලා. ඉතින් ජියාලේ ආවොත් කියනවා ඒක තමයි තාත්තේ. අපි එයාට මෙහෙට ආරාධනා කළේ පොඩි ගාණක් දීලා ෂෝ පවුලේ කඩවල් ටික අයිති කරගන්න. දැන් මෙයා මේ විදියට කතා කරනවා. අපිට උමනාවක් තිබ්බනම් අපිට ඒ ෂෝ පවුල තනියෙන් විනාශ කරලා දාන්න තිබුණා. ඉතින් ආව බාපා කියනවා ඒ කතාව නම් ඇත්ත. හැබැයි එහෙම වුණත් අපිටම කියලා හරියටම තාම නමක් හදාගෙන නැහැ. ඉතින් ජියාලේබී කියනවා මට අහන්න ලැබුණා ෂෝ පවුලේ ෂෝ ෂූන කියලා කෙල්ලෙක් ඉන්නවා කියලා. ඒ වගේම එයා ගොඩක් ලස්සනයිලු. ඒ කතාව ඇත්තද? ඉතින් ජියාලේ යාව කියනවා එහෙම කෙනෙක් ඉන්නවා තමා කියලා. ඉතින් ජියාලේබී කියනවා එහෙනම් මිස්ටර් ලිව්ව එයාව බලන්න එක් කරගෙන යන්න. මෙහෙම කියපු ජියාලේබී ටිකක් අපිට හිනාවක් දානවා. මේ අතරවාරේ යන් දවස් ගාණක් අර දියැල ළඟට වෙලා කල්ටිවේට් කරන ගමන් හිටියා. යාවචෙන් නවත්තන්නේ නැතුව එක දිගටම යන්ට අර ශක්ති කසයෙන් පහර දීමත් සිදු කරගෙන ගියා. හැබැයි යන්ට මේ වෙද්දි නම් කසපාරවල් වැදිලා පුරුද්දට වගේ ඉඳගෙන එයා ඒව දරාගෙන හිටියා. ටික වෙලාවක් මෙහෙම පුහුණුවීම් කර ඉඳලා යන් එක පාටම උඩ පැනලා ඇද ගැනීමේ ක්‍රමයක් පාවිච්චි කරලා ගලක් පැත්තට වේගෙන් ගිහිල්ලා ඒකට ඔක්ටේන් බ්ලාස්ට් ප්‍රහාරයෙන් පහර දෙනවා. යන්ගේ මේ ප්‍රහාරය එක්ක අර ගල කෑලි වෙලා යනවා. ඉතින් යාවචන ටිකක් සතුටින් වගේ මේ දිහා බලන් ඔළුව හොලවනවා. යන් මේ වෙලාවේ කියනවා වාසනාවට වගේ මම මෙච්චර දවසක් ගුටි කකා පුහුණුවීම් කළා. එහෙම නැත්නම් මට කවදාවත් මගේ අතක් පාවිච්චි කරලා මේ ගල කුඩු කරලා දාන්න ලැබෙන්නේ නැහැ. නාකි මිනිහා ඇත්තටම මේ ඔක්ටේන් බ්ලාස්ට් ප්‍රහාරය බ්ලැක් ලෙවල් සටන් ක්‍රමයක් වෙන්න තරම් වටින එකක්. ඒකේ විනාශකාරී බලය ගොඩක් ශක්තිමත්. ඉතින් යාවචෙන් කියනවා ඒක නම් එහෙම තමයි. මට ඕක ලැබුණේ මගෙන් අඬ මගෙන් බෙහෙත් හදන්න ඉගෙන ගන්නාව කෙනෙක්ගෙන්. ඉතින් ඒ වෙනුවට මං එයාට උදව් කළා. මේ කතාවට පුදුමනයන් කියනවා පේන විදිහට ඔයාගේ පිල්ස් රිපයින් කරන හැකියාව ගොඩක් ඉහළ මට්ටමේ එකක් වගේ. ඇල්කමිස්ලා එයාලගේ මට්ටම තීරණය කරන්නේ කොයි විදිහටද කියලා මං දන්නේ නැහැ. ඉතින් යාවචෙන් කියනවා සාමාන්‍යයෙන් ඇල්කමිස්ලා එයාලගේ මට්ටම තීරණය කරන්නේ එයාලා පාවිච්චි කරන ගිනි දැල්ලේ පාට අනුව. සාමාන්‍ය කෙනෙක් පාවිච්චි කරන ගිනි දැල්ල රා කහ පාටයි. හැබැයි ඉහළ මට්ටමේ අයගේ ගිනි දැල් තද පාටවල් වලට හැරෙනවා. ඉතින් යන් මේ වෙලාවේ අහනවා එහෙනම් ඔයාගේ ගිනි දැල්ලේ පාට මොකද්ද කියලා. මේ කතාවත් එක්ක යාවචන්ගේ මූණ පොඩ්ඩක් වෙනස් වුණා. ඊට පස්සේ එයා එයාගේ ෆ්ලේම් එක එළියට ගන්නවා. මේ වෙලාවේ එළියට ආවේ ලානින් සුදු පාට ෆ්ලේම් එකක්. මේ ෆ්ලේම් එක එළියට ගන්නවත් එක්කම වටේටම සීතලක් පැතිරලා ගියා. මේක දැකපු යන් ටිකක් පුදුමයෙන් ඉඳන් හිටපු තැනින් නැගිටිනවා. ඉතින් යාවචන් කියනවා මම කලින් කියපු දේ බලපාන්නේ සාමාන්‍යයෙන් ගිනි දැල් පාවිච්චි කරන ඇල්කමිස්ලට විතරයි. ඊට අමතරව තවත් ගිනි දැල් වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි හෙවෙන්ලි ෆ්ලේම්ස්. මේ දිව්‍යම ගිනි දැල් සාමාන්‍ය ෆ්ලේම් එකකට වඩා 10 ගුණයකින් ශක්තිමත්. මේ ෆ්ලේම් වලට පිල්ස් රිපයින් කරන්න පුළුවන් වගේම ඒ පිල් දෙකේ ශක්තිය වැඩි කරන්නත් හැකියාව තියෙනවා. ඔයා මේ ගිනි දැල් පාවිච්චි කරලා සටන් කරන්න ගියත් ඔයාගේම මට්ටමේ ඉන්න බලවත් මිනිස්සුන්ට මේ ෆ්ලේම් එකත් එක්ක හැප්පෙන්න ගොඩක් අමාරු වෙනවා. මගේ මේ ෆ්ලේම් එකේ නම බෝන් චිලින් ෆ්ලේම්. ඒක හෙවෙන්ලි ෆ්ලේම් රෑන්ක් වලින් 11 වෙනි මට්ටමේ තියෙන ෆ්ලේම් එකක්. ඉතින් යාන් ලොකු පුදුමයකින් මේ ෆ්ලේම් එක දිහා බලන් ඉඳලා ඒක අල්ලන්න යද්දිම යාව
යාවචෙන් මේ ෆ්ලේම් එක නැති කරලා දානවා. ඊට පස්සේ යාවචෙන් කියනවා එහෙම වුණත් මේ වගේ ෆ්ලේම් එකක් ලබා ගන්න ඔයාට ගොඩක් දුර යන්න තියෙනවා. ඔයා දෝජ මට්ටමට උසස් වුණාට පස්සේ මම ඔයාට ගිනි හැකියා සටන් ක්‍රමයක් උගන්වන්නම්. ඊට පස්සේ ඔයාට පිරිස් රිෆයින් කරන්න වගේම ඇල්කමිස් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න පුළුවන්. ඉතින් යන් අහනවා ගිනි හැකියා සටන් ක්‍රමයක්. මම ඔයාගේ ගෝලයා නිසා ඔයා මට දෙවියන්ගේ මට්ටමේ සටන් ක්‍රමයක් කියලා දෙනවා නේද? ඉතින් මේ කතාවට යාවචෙන් කියනවා මෝඩ කතා කියවන්න එපා. ඔයා මේ දිනපතා පුහුණු වෙන්නේ පෘථිවි මට්ටමේ පුහුණු වීම ක්‍රමයක් පාවිච්චි කරලා. එහෙම එකේ ඔයා ඕනෙවට වඩා කියවනවා. එහෙම වුණත් මගේ ළඟ දෙවියන් මට්ටමේ ක්‍රමයක් නැතුව වෙන අමුතුම ක්‍රමයක් තියෙනවා. ඔයාට ඒක ඉගෙන ගන්න ඕනද? මේ කතාවට යන් ටිකක් පුදුම වෙලා අහනවා දිව්‍යමය මට්ටමේ සටන් ක්‍රමයකට වඩා අමුතුම ක්‍රමයක් තියෙනවද? ඒක මොන මට්ටමේ එකක්ද එතකොට? මෙහෙම කියලා යන් ලොකු ආසාවකින් වගේ යාවචෙන් දිහා බලාගෙන ඉද්දී යාවචෙන් ටිකක් කල්පනා කරලා කියනවා පහළම මට්ටමේ යේලෝ ග්‍රේඩ් සටන් ක්‍රමයක් කියලා. මේ කතාව ඇහුණ යන්ට ඔක්කොම එපා වුණා වගේ ඔළුව බිමට හරවගෙන අවුලෙන් කියනවා නාකි මිනිහා ඔය ආයෙත් මාත් එක්ක සෙල්ලම් කරනවා කියලා. මේ කතාවට hina වුණ යාවචෙන් කියනවා මේ සටන් ක්‍රමයට වැඩි දියුණු වෙන්න හැකියාවක් තියෙනවා කියලා. හැබැයි යන් කියනවා ඒක එහෙම වෙන්න විදියක් නැහැ. මම කවදාවත් අහලා නැහැ පරිණාමය වෙන්න පුළුවන් සටන් හැකියාවක් ගැන. ඉතින් යාවචෙන් කින්ඩියට වගේ කියනවා තමුන් තාම වූටන් නගරෙන්වත් එළියට ගියපු නැති පොඩි කොල්ලෙක් විතරයි. එහෙම එකේ තමුන් මොනවා ගැනද දන්නේ. ඉතින් මේ කතාවට යන් ටිකක් තරහෙන් වගේ කියනවා ඔයා ඔය විදිහට පරිණාමය වෙන්න පුළුවන් වෙන සටන් ක්‍රම ගැන අහලා තියෙනවද කියලා. මේ කතාවට ටිකක් කට උත්තර නැතිව ගියපු යාවචෙන් කියනවා මට ඔයාට ඒකේ හැකියාවන් ගැන පෙන්වන්න පුළුවන්කමක් නැති නිසායි ඔයා ඔහොම කියන්නේ කියලා. ඉතින් යන් ආයෙත් ටිකක් සැකෙන් වගේ අහනවා ඒකට ඇත්තටම වර්ධනය වෙන්න හැකියාවක් තියෙනවද කියලා. යාවචෙන් ඒකට වර්ධනය වෙන්න පුළුවන් කියලා කිව්වම යන් අහනවා ඔයා ඒක පුහුණු වෙලා තියෙනවද කියලා. ඒකට යාවචෙන් නැහැ කියලා උත්තර දුන්නම යන් ආයෙත් අහනවා කවුරුහරි ඒක මීට කලින් පුහුණු වෙලා තියෙනවද කියලා. ඉතින් යාවචෙන් මේකටත් නැහැ කියලා උත්තර දුන්නම යන් ටිකක් කලබලෙන් කියනවා කවුරුත් මේ වෙනකන් ඒක පුහුණු වෙලාත් නැත්නම් ඔයා කොහොමද හරියටම කියන්නේ ඒකට වර්ධනය වෙන්න හැකියාවක් තියෙනවා කියලා. ඉතින් යාවචෙන් උත්තර දෙනවා මේ තමා මේ වගේ සටන් ක්‍රමයක් මට මුණ ගැහුණු පළවෙනි වතාව කියලා. ඉතින් යන්ට කියා ගන්න දෙයක් නැතුව ටිකක් දත් මිටි කාලා ආයෙ කියනවා ඇත්තටම මේ ලෝකේ මේ වගේ සටන් ක්‍රම තියෙනවද? එහෙනම් මට ඒක පෙන්වන්න බලන්න කියලා. මේ කතාවට hina වුණ යාවචෙන් කියනවා ඒක දැන්ම ඔයාට පෙන්නුවා කියලා කිසිම වැඩක් නැහැ. ඔයාට දැන් කරන්න තියෙන්නේ පුළුවන් තරම් ඉක්මනට දෝජ මට්ටමට උසස් වෙන එක විතරයි. ඊට පස්සේ ඔයාට මේ සටන් ක්‍රමය ඉගෙන ගන්න පුළුවන්. ඉතින් යන් අහනවා ඔයාට ඔච්චරටම ඔය ක්‍රමය මට උගන්වන්න තියෙන උනන්දුව මොකද්ද කියලා. මේ කතාවට යාවචෙන්ගේ මූණ ටිකක් අවුල් යනවා. ආයෙත් යන් කියනවා හෙවෙන්ලි ෆ්ලේම් වලට අමතරව මේ වගේ අමුතු සටන් හැකියාවක්. නාකි මිනිහෝ ඔයා ඇත්තටම මාව ගෝලයෙක් විදියට පිළිගත්තේ ඇයි කියලා. ඉතින් යාවචෙන් ටිකක් අවුලෙන් කියනවා ඒ ක්‍රමය ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා මම දන්නෙත් නැහැ. ඒත් ඔයා වද වෙන්න එපා. මම ඔයාට හානියක් කරන්නේ නැහැ. මේ වෙලාවේ මෙයාලට ෂූනගේ සද්දය ඇහෙනවා. ඉතින් යාවචෙන් මේ ඔයාගේ පොඩි කෙල්ල ඔයාට නිදහසේ ඉන්න ඉඩ තියන්නේ නැහැ කියලා යන්ගේ මුද්දට ඇතුල් වෙනවා. යාවචෙන් යන්ගේ මුද්දට ඇතුල් වුණාට පස්සේ ෂූන යන් ළඟට ආවා. යන් කියනවා මං ඔයාව දැක්කේ ගොඩ කාලයකට පස්සේ කියලා. ඉතින් ෂූන කියනවා ඔයා එළියට වෙලා ගොඩ කාලයක් තිස්සේ පුහුණු වීම කරනවා. මෙහෙම කියපු ෂූන එකපාරම යන්ගේ ඇඟේ තිබ්බ තුවාල දකිනවා. ඉතින් ෂූන කලබලෙන් අහනවා ඔයාට මේ විදිහට තුවාල වුණේ කොහොමද? ඔයාට කවුද ගැහුවේ කියලා. ඉතින් යන්ට එකපාරම යාවචෙන් ගැන කියවෙන්න යද්දී යාවචෙන් උගර පාදනවා. ඉතින් යන් ටිකක් ගොතක ගහ කියනවා මේ මට ඉක්මනින්ම දෝචි 9 වෙනි මට්ටමට යන්න ඕන නිසා මම ටිකක් දරුණු විදිහට පුහුණු වීම කරාදී තුවාල වුණා කියලා. ඉතින් ෂූන ටිකක් අවුලෙන් වගේ කියනවා ෂෝයන් සහෝදරයා දෝචි 8 වෙනි මට්ටමේ ඉඳන් 9 වෙනි මට්ටමට යද්දී ඒ වැඩේ බලෙන් කරන්න ගොඩක් අමාරුයි. ඔයා වෙලා වෙනකන් ඉවසලා ඉන්න. ඔයාට ඉක්මනින්ම ඊළඟ මට්ටමට උසස් වෙන්න පුළුවන් වෙයි. ෂූන මෙහෙම කියලා යන්ගේ තුවාල වුණ තැන් ලේන්සුවකින් පිහදාද්දී යන් ගොඩක් ආදරණීය විදිහට ෂූන දිහා බලන් හිටියා. ඉතින් මේක දැකපු ෂූන ටිකක් ලැජ්ජාවෙන් වගේ අහක බලා ගන්න ගමන් කියනවා ෂෝයන් සහෝදරයා ඔයා මොනවද බලන්නේ කියලා. මේ කතාවට ටිකක් කලබල වුණ යනුත් අහක බලන ගමන් කියනවා මම මුකුත් බැලුවේ නැහැ. මහන්සිය නිසා මම ටිකක් කලබල වුණා කියලා. ඉතින් ෂූන කියනවා එහෙනම් ෂෝයන් සහෝදරයා ටිකක් මෙතන හාන්සි වෙලා විවේක ගන්න. මම එතකන් ඔයාගේ තුවාල ටිකක් තවන්නම් කියලා. ඉතින් යන් හොඳයි කියලා ෂූනගේ ඔඩොක්කුවේ නිදා ගන්නවා. ඒ වගේම ෂූන යන්ගේ තුවාල වුණ තැන් ලේන්සුවෙන් තවන්න පටන් ගත්තා. මහන්සිය නිසාම යන්ට වැඩි වෙලා යන්න කලින් ෂූනගේ ඔඩොක්කුවේම නිඳ ගියා. ඉතින් යන්ගේ ඇඟේ තියෙන තුවාල දිහා බලන් ෂූන ගොඩක් අවුලෙන් කියනවා ෂෝයන් සහෝදරයා ගොඩක් මහන්සි වෙලා පුහුණු වීම කරනවා. මම එයාට
උදව් කරන්න ඕනේ. මෙහෙම හිතුව ෂූන රන් පාට ශක්තියක් එළියට අරන් ඒක යන්ගේ ශරීරයට ඇතුල් කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම වටේම තිබුණ දොව් ශක්තිය ඇවිල්ලා යන්ගේ ශරීරයට ඇතුල් වෙන්න පටන් ගත්තා. මේක දැකලා ෂූන ටිකක් පුදුම වෙලා කියනවා චෝයන් සහෝදරයා ඊළඟ මට්ටමට උසස් වෙන්න පටන් ගත්තා කියලා. ඉතින් අද ওই විදිහට කතාව අවසන් වෙනවා. ඊළඟ එපිසෝඩ් එකත් මම ඔයාලට ඉක්මනින්ම අරගෙන එන්නම්. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම යන්න. ඔයාලට සුබ දවසක්.